ශානි අබේසේකරගේ පෙත්සම ඉල්ලා අස්කර ගනි. ජනාධිපතිවරණයෙන් පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට ලබා දුන් ස්ථාන මාරුව අවලංගු කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්කාර පාර්ශවය විසින්ම ඔක්තෝබර් මාස 30 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගන්නා ලදී. එහිදී පෙත්සම් ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව වෙනත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන බැවින් මෙම පෙත්සම තව දුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවත් එබැවින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නයි ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ශානි අබේසේකර මහතාගේ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් නිෂ්ප්‍රභා කරන ලදී. නීතියට පටහැනිව ද්වේෂ සහගතව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ධූරයෙන් ඉවත් කර ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාරවරයා හැටියට පත් කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් එම ස්ථාන මාරුව අවලංගු කර වන්දි හැටියට රුපියල් කෝටියක මුදලක් ලබා දෙන ලෙසද ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා මෙම පෙත්සම ගොනු කර තිබුණි. මෙහි වග උත්තරකරුවන් හැටියට වැඩ බලන පොලිස්පති SD වික්‍රමරත්න, ජාතික පොලිස් කොමිසමේ සභාපති සහ එහි සමාජිකයින්, මැතිවරණ කොමිසම, නීතිපතිවරයා ඇතුළු 17 දෙනෙකු නම් කර ලැබ තිබුණි. නීතිඥ මංජුල බාලසූරිය මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන්ව තිබුණි. පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයෙකි. පෙත්සම්කරු මාධ්‍යවේදී ප්‍රගීත් එග්නැලිගොඩ ඝාතනය ඇතුළු ප්‍රකට නඩු ගණනාවක් පිළිබඳ විමර්ශනය කළ නිලධාරියෙකි. පසුගිය ජනාධිපතිවරණයෙන් දින 4කට පසුව පෙත්සම්කරුට වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාරවරයා හැටියට මාරු කළේය. ඒ අතර මෙතෙක් ඔහුට ලබා දී තිබූ වැඩිපුර ආරක්ෂාව දිවත් කෙරිණි. පෙත්සම්කරු ජ්‍යෙෂ්ඨත්වය අනුව පොලිසියේ සිටින 13 වැනි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වන බවද ඔහු තවදුරටත් පවසා සිටියේය. තවත් මෙවැනි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.